හොඳයි අදත් අපි අලුත් වීඩියෝ එකකින් මුණ ගැසෙමු වෙනදා වගේම අලුත් තොරතුරක් ගැන කතා කරන්න අලුත් තොරතුරක් ගැන සාකච්ඡා කරන්න. අදත් අපි කතා කරමු ඉතාලියේ ජීවත් වෙන ඔබට වගේම ඉතාලියට එන්න බලාපොරොත්තු වෙන අයටත් ප්‍රයෝජනවත් වෙන කාරණා කීපයක් සම්බන්ධව. ඉතින් අද මේ වීඩියෝ එකේ පළමු කාරණාව අනුව අපි කතා කරමු මේ කාලේ මූණු පොතේ කතා වෙන දෙයක් සම්බන්ධව. ඒ විතරක් නෙවෙයි අපේ ලාංකිකයෝ අපේ සහෝදරවරු ඒ වෙනුවෙන් ගොඩක් උනන්දුව දක්වනවා. ඒ වෙනුවෙන් මටත් පණිවිඩ කීපයක් ඇවිත් තිනවා ඒ ගැන දැනගන්න අවශ්‍යයි කියලා. ඒ වගේම මට දුරකථනයනොත් කතා කරලා කිව්වා අපිට ඒ ගැන දැනගන්න අවශ්‍යයි කියලා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් ඒ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරන එක හොඳයි කියලා මටත් හිතුණා. ඒ තමයි මේ දවස්වල මූණු පොතේ කතා වෙන කොමුණු එකේ රෙසිඩන්ට් ලබා දෙනවා කියලා. ඒ කියන්නේ ලියාපදිංචිය තමන්ට ලියාපදිංචිය ලබා දෙනවා කොමුණු එකේ යුරෝ 100කට කියන එක. ඒක අපි දැක්ක මූණු පොතේ ඒ සම්බන්ධව යම්කිසි පෝස්ටරයකුත් තිබුණා මෙන්න මේ නගරයක නගර සභාවකින් යුරෝ 100කට රෙසිඩන්ට් ගන්න පුළුවන් කියලා. අද මම ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න ඕනයි කියන එක හිතුවේ. මොකද මෙතන වැරදි විදියට තමයි මේ දේ අපේ කට්ටිය අවබෝධ කරගන්නේ. නමුත් ඒක පැහැදිලි කිරීමේදී ඒක ඒ විදියට පැහැදිලි කරොත් පමණයි අපේ අයට තේරුම් යන්නේ කියන එකත් අපි මෙතනදී සිතා ගන්න ඕන. ඉතින් ඒක අද පැහැදිලි කරනවා නම් මේ වීඩියෝ එකේ ඔය රෙසිඩන්ට් දෙන එක මොකද්ද? රෙසිඩන්ට් ගන්න එක මොකද්ද නගර සභාවකින් යුරෝ 100කට. ඔය යුරෝ 100 කතාව නම් මම දන්නේ නැහැ. මම පැහැදිලි කරන්න දන්නෙත් නැහැ. මේ යුරෝ 100කට නගර සභාවෙන් රෙසිඩන්ට් දෙනවා නම් මං හිතන්නේ මේ ඉතාලියේ මෙච්චර පැමිලියාර් කරන්න කට්ටිය ගෙවල් සොයන්න ඕනෙත් නැහැ. ඒ වගේම ඉතාලි පුරවැසි භාවයට අයිදුම් කරනකොටත් Tamanට රෙසිඩන්ට් පවත්වාගෙන යන්න මෙච්චර මාන්සි වෙන්න ඕනෙත් නැහැ. ඔය කියන කතාවේ ඇත්තක් තියෙනවා. අද ඒක මම මේ විදිහට පැහැදිලි කරොත් මට මතක ඇති අනුව ඕක පිරෙන්සි නගර සභාවෙත් දැනට අවුරුදු 25කට 30කට කලින් තිබුණා. ඒ තමයි ඔයගොල්ලෝ දන්නවා ඕනම නගර සභාවක තියෙනවා උෆිසියෝ ඉමිග්‍රාසියෝනි කියලා එකක්. ඒ කියන්නේ විදේශිකයන් වෙනුවෙන් වෙනමම කාර්යාලයක් පවත්වාගෙන යනවා. සාංක්‍රමික වෙන විදේශිකයන් වෙනුවෙන් වෙනම කාර්යාලයක් පවත්වාගෙන යනවා. ඒ සම්බන්ධව ඒ අවශ්‍ය කරන කටයුතු ටිකට උදව් පදව් කරන්න. ඉතින් මේ කාලයකදී යම්කිසි කෙනෙකුට අදිසි අවස්ථාවක් සිද්ධ වුණොත් අදිසි අවස්ථාවක් කියන්නේ යම්කිසි කෙනෙකුට දරුවෙක් ලැබෙනකොට ඒ ලැබෙන්න අවශ්‍ය කරන පාසුකම් සඳහා ඒ වගේම තමයි අපි කියමු ළමයි පාසල් යැවීමේදී ඇතිවෙන ගැටලු තියෙනවා නම් අන්න ඒ වගේ පාසුකම් සඳහා ඒ වගේම යම්කිසි අදිසි අවස්ථාවල පෙර්මිසෝජෝන්යක් ගන්න අන්න ඒ වගේ අවස්ථාවලදී ඒ හේතුව තමයි යම්කිසි කෙනෙකුට ඒ මම පෙර කියපු දේවල් වලදී Tamanට ස්ථීර ලිපිනයක් Taman පෙන්විය යුතුයි. ඉතින් ඒ කාලේ තිබුණා සමහර අයට ගෙවල් දොරවල් තිබුණේ නැහැ ඔය ලියාපදිංචිය සඳහා රෙසිඩන්ට් සඳහා. ඉතින් මේ ඔෆිස් එකෙන් මොකද කරේ? මේ ඔෆිසියෝ ඉමිග්‍රාසියෝනි එකෙන් මොකද කරේ? ඒ රෙසිඩන්ට් ලියාපදිංචි කිරීම සඳහා ඒ ඇඩ්‍රස් එක ලබා දෙනවා. ලිපිනය ලබා දෙනවා. එම ස්ථානයේ ඒ අයගේ වෙනත් ස්ථානයක ඒ ලිපිනය ලබා දීලා කියනවා මේ හේතුව සඳහා ඔබගේ රෙසිඩන්ට් මේකට මාරු කරගන්න. එහෙම නැත්නම් මේකට අලුතෙන් රෙසිඩන්ට් ලියන්න මේ ලිපිනය සඳහා කියලා. ඒ කියන්නේ ඒ අවස්ථාවට පමණක් ඒ දේවල් කරගන්න. නමුත් මේ රෙසිඩන්ට් දෙනවා කියලා මේකට මේ පැමිලියාර් එකක් දාගන්න අපේ රටකින් වෙනත් රටකින් කෙනෙක් ගෙන්වන්න බෑ ඒවට. මොකද ඉන්දුනිතාලොජි තීව එකක් නෑ ඒ වගේ. ඒ වගේම ඉතාලි පුරවැසි භාවයේ සඳහා මේ අවුරුදු 10ක අවශ්‍ය ප්‍රමාණය මේ පවත්වාගෙන යන්න පුළුවන් කමක් නැහැ රෙසිඩන්ට් වල. ඒ වගේම අපිට වෙනත් ආකාරයේ දේවල් ඒ කියන්නේ අපි රැකියාවකට යනවා නම් අපිට ඒ දේවල් එතන පවත්වාගෙන යන්න බෑ. මොකද ඉන්දුනිතාලොජි තීවක් ඒ රෙසිඩන්ට් වලදී ලබා දෙන්නේ නැහැ. ඒකෙදි අපිට ලැබෙනවා ලිපිනයක්. ඕකට ඉතාලි භාෂාවෙන් කියනවා දිමෝරා අපිතුවා තීවා කියලා. ඉතින් ඔතනදි වෙන්නේ අර ලිපිනයක් ලැබෙන එකක්
විතරයි. ඒ ලිපිනේ ලැබෙනවා. ඒ පාරේ ඒ නුමරෝ චීවිකෝ ඒ කියන්නේ නිවස අංකය ලැබෙනවා. ඉතින් ওই එඩ්‍ර ලිපිනේට තමන්ගේ ඒ අදිසි අවස්ථාව සඳහා ඒ අර මම පෙර කිව්වා වගේ දරුවෙක් ලැබෙන අවස්ථාවල, දරුවෝ පාසල් දාන අවස්ථාවල, ඒ වගේම පෙර්මෙස්සෝ ජෝන් එක අදිසි අවස්ථාවක මාරු කරගන්න. අන්න ඒ වගේ අවස්ථාවකට ඒ ලියාපදිංචිය ලබා දුන්නේ. නමුත් ඔය කියනවා වගේ යුරෝ 100කට දෙන එකක්වත් මේක සියලු දෙනාටම දෙන එකක්වත් නෙවෙයි. එහෙම දෙයක් දැනටත් මේ පිරෙන්සි නම් සිද්ධ වෙන්නේ නැහැ. පිරෙන්සි විතරක් නෙවෙයි. මම සොයලා බැලුවාම සමහර නගර සභාවල එහෙම දෙයක් සිද්ධ වෙන්නේත් නැහැ. ඒගොල්ලෝ කියනවා අවුරුදු ගානකට උඩදී අනිපා ඒ වගේ අවස්ථා තියෙන්න පුළුවන්. තිබුණා කියලාත් ඒ වගේ අවස්ථා තියෙනවා. නමුත් දැනටත් ඔය සමහර නගර සභාවක ඒ දේ සිදුවෙමින් පවතිනවා කියන එක තමයි ඔය මූණු පොතේ සඳහන් වෙලා තිබුණේ. නමුත් ඔය යුරෝ 100කට දෙනවා කියන එක නම් ඒ කාලේ යුරෝ තිබුණේ නෑ, මිල්ල තිබුණේ. ඒ මිල්ල එකක්වත් ගත්තේ නෑ. ලීර එකක්වත් ගත්තේ නෑ ඒ කාලේ ඔය වැඩවලට. ඒක අර නොමිලෙම ලබා දුන්නා ඒ කටයුතු කිරීම සඳහා. මොකද ඉතින් ඒකයි මං කිව්වේ තවමත් අර පැරණි ක්‍රමයට අදිසි අවස්ථාවක ඔය කටයුතු ටික කරගන්න තවමත් ඔය සමහර නගර සභාවල ඔය ක්‍රමයේ පවතිනවා ඇති. නමුත් දැනට මේ ඉතාලියේ වැඩි ප්‍රමාණයක් නගර සභාවල ඔය ක්‍රමය පවතින්නේ නැහැ. මොකද ඔක අවුරුදු මම කතා කරන්නේත් අවුරුදු 25කට 30කට උඩදී තිබුණේ. මගේ මතකය අනුව මොකද මමත් ඒ ස්ථානෙට ගියා දවසක් තව කෙනෙක්ගේ ප්‍රශ්නයකට. ඒ ගිය නිසා මම දන්නවා ඔය එහෙම දෙයක් තිබුණා කියලා. නමුත් දැනටත් එහෙම දෙයක් පවතින්නේ නැහැ. මොකද මම දැන් මේ ළඟදි දවසකත් මේ පිරෙන්සි නගර සභාවේ අදාළ නිලධාරියෙක් එක්ක කතා කරාම කිව්වා නෑ එහෙම දෙයක් නෑ. මොකද එහෙම දෙන්න විදියක් නෑ. සමහර විට ඒගොල්ලෝ කිව්වා ඔය සමහර තියෙනවා දොර්මිතෝයෝ කියන්නේ ඔය සමහර අයට නිදා ගන්න විතරක් ලබා දෙනවා. සමහර අවස්ථාවලදී ඔය දරු පවුලක් යන්න එන්න තැනක් නැති වුණාම අනාථ වුණාම ඒ දරුවෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් ඉන්නවනම් නැත්නම් පුංචි දරුවෝ ඉන්නවනම් ඒ අයට නිදා ගන්න තැනක් ලැබෙනවා. ඒකට කියනවා දොර්මිතෝයෝ කියලා. ඉතින් ඒක ගොඩාක් දුරට පවත්වාගෙන යන්නේ මේ ඉතාලි කරිදාස් කියන ආයතනයෙන් තමයි ඒවා පවත්වාගෙන යන්නේ. අන්න ඒම තැන්වල ඇති කිව්වා සමහර විට ලියාපදිංචි රෙසිඩන්ට් එක ලබා දෙන. නමුත් ඒ වගේ කිසිම ආකාරයේ දෙයක් කරන්න බෑ කියන එක තමයි කියන්නේ. කියන්නේ ඔය ෆැමිලි ආරයක් දාගන්න, ලංකාවේ ඉන්න කෙනෙක් ගෙන්ව ගන්න, තමන්ගේ ඉතාලි පුරවැසි භාවය වගේ ගෙන්න ගන්න. එහෙම නැත්නම් තමන්ගේ මේ අල්ලොජ්ජ තීව එකක් ගන්න ඉතාලියේ වෙනත් කටයුතු වලට ඒවා ලැබෙන්නේ නැහැ. අර තමන්ට එදිනෙදා තමන්ගේ ජීවිතේ අර වෙනත් තැනකට යනකම් හෝ එහෙම නැත්නම් තමන්ගේ දරුවන්ට තමන්ගේ කුසේ ඉන්න දරුවන්ට අවශ්‍ය කරන දේ වැඩ ටික කරගන්න පමණක් ඒ ලිපිනය ලබා දෙන බව තමයි කිව්වේ. ඒක ගොඩාක් දුරටම සිද්ධ වෙන දෙයක් තමයි. ඉස්සර නම් උපිසේ මිරිගාසියෝනි කියන කොමුනේ සෑම කොමුනුවේකම තියෙනවා ඒ ඔෆිස් එක. ඒකෙන් තමයි කරුණේ. ඊට පස්සේ දැන් කිව්වා සමහර විට දැනටත් කරනවා ඇති කරිදාස් වල කියලා. කරිදාස් ආයතනය අරා. නමුත් ඉස්සර තිබුණා ඒකෙත් මට මතකයි මේ පිරෙන්සියේ ස්ථාන කීපයක්ම තිබුණා. සමහර අවස්ථාවල සමහර ෆැමිලි වලට යන්න එන්න තැනක් නැතුනම රැකියාවෙන් යන්න වුණාම ඒ තැන් වලින් ඒ පිරෙන්සියේ තිබුණා සාන්ත ලුෂියා කියලා එකක්, සාන්ත කතරීනා කියලා එකක් තිබුණා. එක පැත්තක ඉන්නවා පිරිමි කට්ටියට නිදා ගන්න අවස්ථාව ලබා දුන්නා. අනිත් තැන් වල බිරිඳට දරුවන්ට නිදා ගන්න තැන් ලැබුණා. ඉතින් සමහර අවස්ථාවල ඒ රෙසිඩන්ට් තිබුණා නම් ඒ අර කටයුතු ටික කරන්න පමණක් ඒ ලියාපදිංචිය ලබා දුන්නා. ඉතින් ඔය යුරෝ 100 රෙසිඩන්ට් කතාව නම් අද මේක මේ ඉතාලියේ පවතින දෙයක් නෙවෙයි. ඕක ඔය කියන නගරයේ පමණක් සිදුවෙච්ච දෙයක් කියන එක විතරයි මේකෙන් පැහැදිලි කරන්න ඕන. ඒ නිසා ඔබ එවැනි දෙයකට බලාපොරොත්තු වෙටියා නම් ඒක හිතෙන් අයින් කරගන්න. මොකද ඒක රටේ තිබෙන දෙයක් නෙවෙයි. ඕක අර ආම්බෙන් සිදුවෙච්ච දෙයක් වෙන්න පුළුවන් ඔය නගරේ. එහෙම නැත්නම් ඒ නගරේ විතරක් දැනට කරගෙන යනවා ඇති. නමුත් ඒකෙන් ඔබට අවශ්‍ය කරන දෙයක් කරගන්න බෑ. අර මං කිව්වේ නීතිමය දෙයක් තියෙනවා නම් අර දරුවෙක් ලැබෙන්න ඉන්නවා නම් පුංචි දරුවෙක් ඉන්නවා නම් ඒවට අර Tamanට ස්ථිර ලිපියක් ලබා දීමට අවශ්‍ය නිසායි අන්නේ ලියාපදිංචිය ලබා දෙන්නේ කියන එක මේකෙන් ඔබව දැනුවත් කරේ. ඒකයි පැහැදිලි කරේ. ඒකයි. ඉතින් මේ කාරණාව කීප දෙනෙකුට උමනා වුණා මේ ගැන ඇත්ත දැනගන්න. ඒ වගේම මේ දෙක්‍රේත ෆ්ලුස්සි නීතිය සම්බන්ධව කෙටියෙන් දෙයක් කියන්න ඕන. සමහර අය දැනටත් කියන දෙයක් තමයි අපි ඉතාලියට ආවේ පෙර්මෙස් සෝජෝර්ණයක් බලාපොරොත්තුව අපිට පෙර්මෙස් සෝජෝර්ණ එක අරගෙන දුන්නා. නමුත් අපිට දැන් ඒක කොන්වර්ට් තීරේ කරගන්න විදියක්
නෑ කියලා. ඒක කොන්වර්ටීර කරගන්න ගියාම ඒකට වෙනත් ප්‍රශ්න තියෙනවා. සමහරලාට අපේ පෙර්මෙස් සර්ජෝන් එක ඇතුළේම ඉස්කදූත වෙලා කුස්තුර එකේම ඉස්කදූත වෙලා ඒ නිසා අපිට දැන් ලැබුණේ ඉස්කදූත වෙච්ච පෙර්මෙස් සර්ජෝන් එකක් කියන එක. ඉතින් ඒක මේ වෙලාවේ ඔයගලන්ට පැහැදිලි කිරීමක් කරන්න ඕනේ සම්බන්ධව මේ විශේෂයෙන්ම දැනට මේ දෙක්‍රේත ෆ්‍රිත්සි නීතිය යටතේ ඉතාලියේ එන්න බලාපොරොත්තු වෙන අයට ඔය පෙර්මෙස් සර්ජෝන් එක අරගෙන දෙනවා කියලා කිව්වට ඕක ස්ටැජ්ජෝනාලේ පෙර්මෙස් සර්ජෝන් එකද අරගෙන දෙන්නේ ලවෝරෝ සුබ්‍රදිනාතෝ පෙර්මෙස් සර්ජෝන් එකද අරගෙන දෙන්නේ කියන එක හොඳට පැහැදිලි කරගන්න. මොකද ස්ටැජ්ජෝනාලේ පෙර්මෙස් සර්ජෝන් එකේ වළංගු කාලය මාස 9යි. වැඩිම මාස 9යි. නමුත් ලවෝරෝ සුබ්‍රදිනාතෝ රැකියාවකට ආවොත් ඒ කියන්නේ දීර්ඝ කාලින රැකියාවකට ආවොත් අන්න ලවෝරෝ සුබ්‍රදිනාතෝ පෙර්මෙස් සර්ජෝන් එක ලැබෙනවා. ඒකට අඩුම අවුරුදු 2කටවත් පෙර්මෙස් සර්ජෝන් එක ලැබෙනවා. සමහර අවස්ථාවල තියෙනවා තමන්ගේ කොන්ත්‍රාත් එක අනුව ලවෝරෝ සුබ්‍රදිනාතෝ පෙර්මෙස් සර්ජෝන් එක ලැබෙනවා අවුරුද්දකට. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක මාරු කරගන්න පුළුවන්. ඒ කියන්නේ කොන්ත්‍රාත් එක දීර්ඝ කළා මාරු කරගන්න පුළුවන්. අපි උදාහරණයක් විදියට තමන්ව ඉතාලියට ගෙන්නපු කෙනෙක් පෙර්මෙස් සර්ජෝන් එක ලබා දෙනවා නම් අරගෙන දෙනවා නම් කොන්ත්‍රාත්තුවක් අත්සන් කරලා අවුරුද්දකට හරි ලවෝරෝ සුබ්‍රදිනාතෝ ඒකට උදාහරණයකට ඩොමැස්ටික් ජොබ් එකකට ආපු කෙනෙකුට අවුරුද්දකට පෙර්මෙස් සර්ජෝන් එක තිබුණොත් එයාට පුළුවන් ඒ කොන්ත්‍රාත් එක ඉවර වෙලා එතනම මේ අලුත් කරනවා නම් දීර්ඝ කාලින රැකියාවක් හැටියට ටෙම්පෝ ඉන්ටර්ටර්මිනාතෝ විදියට අන්න පෙර්මෙස් සර්ජන් එක අලුත් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් තැනකින් හරි ටෙම්පෝ ඉන්ටර්ටර්මිනාතෝ කොන්ත්‍රාත්යක් අරගෙන අර ලවෝරෝ සුබ්‍රදිනාතෝ පෙර්මෙස් සර්ජන් එක අලුත් කරන්න පුළුවන්. නමුත් ස්ටැජ්ජෝනාලේ පෙර්මෙස් සර්ජන් එකට ආපු කෙනෙකුට ස්ටැජ්ජෝනාලේ ලවෝරෝ ස්ටැජ්ජෝනාලේ ආපු කෙනෙකුට ඒ කියන්නේ කෙටි කාලින රැකියාවක් සඳහා ඉතාලියට ආපු කෙනෙකුට ලැබෙන්නේ මාස 9 සර්ජන් එක. සමහර අවස්ථාවල මෙන්න මේ සිද්ධ වෙනවා. මේක හොඳින් තේරුම් ගන්න. ඉතාලියට ඇවිල්ලා ඔය කොන්ත්‍රාත්තුවක් ඒ කියන්නේ රැකියා ගිවිසුමක් අත්සන් කළා පෙර්මෙස් සර්ජෝන් එක තැපැල් කරනවා. මේ පොලිස් මූලස්ථානයෙන් බලන්නේ එහෙම නැත්නම් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙන් බලන්නේ තැපැල් කරපු දිනේ ඉඳලා මාස 9ක් ඉදිරියට. ඒ කියන්නේ තැපැල් කරපු දිනේ ඉඳලා මාස 9ක්. එහෙම නැතිනම් ඇඟිලි සලකුණු දෙන්න මාස 6කින් යන්න තියෙන්නේ එතන ඉඳලා නෙවෙයි. මේ තැපැල් කරපු දිනේ කෙනෙක් ඉතාලියට එනවා. ඉතාලියට ඇවිල්ලා දවස් 8ක් ඇතුළතදී දැනුම් දීමක් කරලා ප්‍රෙෆෙක්චුර එක සම්බන්ධ කරගෙන ගිහිල්ලා තැපැල් කරනවා. මේ තැපැල් කරපු දිනේ ඉඳලා තමයි මාස 9ක් බලන්නේ. මාස 9ක් එතන ඉඳලා. එහෙම නැත්නම් සමහර ස්ථූරවල සමහර පොලිස් මූලස්ථානවල බලන ඉතාලියට ආපු දිනේ ඉඳලා මාස 9ක් බලන්නේ. මොකද ඉතාලියට ආපු දිනේ ඉඳලා වළංගු වෙනවා එතන ඉඳලා මාස 9. ඒ මාස 9 තමයි පෙර්මෙස් සර්ජෝන් එකක් සකස් වෙන්නේ. සමහර විට ඔබ ඇඟිලි සලකුණු දීලා තවත් මාසෙකින් මාස 9 අවසන් වෙනවා නම් ඔබගේ පෙර්මෙස් සර්ජෝන් එකේ මාස 9 ඉවරයි. ඉතින් මෙතන පැහැදිලි කරන්න ඕන දේ තමයි ස්ටැජ්ජෝනාලේ රැකියාවකට එනවා නම් කෙනෙක් ඉතාලියට ඇතුල් වෙච්ච දිනේ ඉඳලා රැකියාවක පටන් ගන්න. රැකියාව කරන්න පටන් ගන්න පෙර්මෙස් සර්ජෝන් එකට අයිදුම් කරන්න නීති අනුකූලව බූස්තපාගයක පේ ෂීට් එක ලබා ගන්න. ඊට පස්සේ තැපැල් කරලා අපි කියමු ඇඟිලි සලකුණු දෙන්න තවත් මාස 4කින් 5කින් ආවා කියලා. තැපැල් කරාට පස්සේ තමන් රැකියාව කරනවා මාස 3ක් 4ක් 5ක් වැඩ කරනවා. හැබැයි මාස 9ට කලින් තැපැල් කරලා තමන්ට ඇඟිලි සලකුණු දෙන්න ආවත් නැතත් තමන් ඇඟිලි සලකුණු දුන්නා. තමන්ගේ පෙර්මෙස් සර්ජෝන් එක ප්‍රොන්තෝ නැති වුණත් ඒ කියන්නේ තවම රිතිරාරේ කරන්න බැරි වුණත් අර මාස 9 අවසන් වීමට පෙර තමන් ස්ථිර රැකියාවක් සොයාගෙන කියන්නේ ලවෝරෝ සුබ්‍රදිනාතෝ ටෙම්පෝ ඉන්ටර්ටර්මිනාතෝ ස්ථිර රැකියාවක් සොයාගෙන මේ කොලේ කොන්වර්ටීර කරන්න එක කරන්න තියෙන ඔන්ලයින් අර ඔබ අනිවාර්යයෙන්ම මේ ගැන දැනුමක් තිබෙන කාෆේකට හරි ගිහලා එමන දැනුම තියෙන නීතිඥවරයෙක් හරි මුණ ගැහිලා ඒක කොන්වර්ටීර කරගන්න. බෑ මේ මාස 9 අවසන් වීමට පෙර විය යුත්තේ. ඒ කාලය තුල ඔබ අතන රැකියාව කරලා තියෙන්නත් ඕන. මොකද බූස්තපාග ඕන ඒ අත්සන් කරපු ගිවිසුම් ඉල්ලනවා. ඔබ ඉතාලියට ඇතුල් වෙච්ච මුල්ම ගිවිසුම් ඉල්ලන්නේ ඒකයි. මේ සෑම දෙයක්ම ඉල්ලනවා ඒ අය. ඉතින් මේ මාස 3ක් 4ක් ඇතුළතදී මේ කොලේ කොන්වර්ටීර කරගන්නත් දාන්න. මොකද ඔබ අර කොලේ ගන්නකන් ස්ටැජ්ජෝනාලේ කොලේ ගන්නකන් හිටියොත් ඔබට මේක කොන්වර්ටීර කරගන්න බැරුව යනවා. මොකද ස්ටැජ්ජෝනාලේ කොලේ අවසන් වුණාමයි.
ඒ නිසා අපි ඒක අතට ගන්නකන් ඉඳලා තැපල් කරලා වැඩක් නැහැ. අපි ගණන් හදන්න ඕන. ඉතාලියට ඇතුල් වෙච්ච මාස 9. තමන් ඉතාලියට ඇතුල් වෙලා මාස 9 ගණන් හදා ගන්න ඕන. ඒ මාස 9 ඉවර වෙන්න ඉස්සෙල්ලා තමයි තමන් නීති අනුකූල කොන්ත්‍රාත්තු අත්සන් කරලා තියෙනවා. අඩුම ගානේ එතන මාස 3කට වැඩිය. අඩුම මාස 3ක් මාස 3කට වැඩියෙන් වැඩ කරලා තියෙන්න ඕන. ඒ අවශ්‍ය කරන ලියකියවිලි ටික තියෙනවා මේක කොන්වර්ටීරේ කරගන්න. ඊට පස්සේ කොන්වර්ටීරේ කරගත්තට පස්සේ අතන කොලේ ඇඟිලි සලකුණු දෙන්න ගියත් ඒක ඒගොල්ලන්ට පේනවා මෙයා මේ කොලේ කොන්වර්ටීරේ දෙන්න. ඊට පස්සේ ඒගොල්ලෝ සකස් කරන්නේ අර මාස 9න් පස්සේ හරි ලවෝරෝ සුබ්‍රතිනාතු පෙර්මෙස්සෝ ජොන්නයා. මේක ඇතුළේ තියෙද්දිම කළ යුතු දෙයක්. සමහර අය ඉන්නවා ඒක ගන්නකම්. ගන්නකම් හිටියම මොකද වෙන්නේ? ඒක ලැබෙන්නෙම මාස 9 ගිහිල්ලා ඊට පස්සේ කොන්වර්ටීරේ කරගන්න විදියක් නැහැ. ඊට පස්සේ ඔබ මොකද කරන්නේ? නීතිඥවරු මුණ ගැහෙනවා. නීතිඥවරුත් ඔබගෙන් මුදලකුත් ගන්නවා. නමුත් සමහර අවස්ථාවල නීතිඥවරුන්ටත් කරගන්න විදියක් නැහැ. මොකද මේක නීතියේ පිට දෙයක් සිද්ධ වෙලා තියෙන්නේ. මොකද නීතියෙම තියෙනවානේ මේක කොන්වර්ටීරේ කරන්න ඕන මෙන්න මේ කාලය තුල කියලා. එතකොට මේ කාලය තුල කොන්වර්ටීරේ කරගත්තේ නැතිනම් සමහර අවස්ථාවල නීතිඥවරුන්ටත් දොස් කියලා තේරුමක් නැහැ. එයාටත් කරගන්න විදියකුත් නැහැ. ඉතින් මේ වගේ දේවල් ඔබ පැහැදිලි කරගන්න ඕන කොහොමද මේ දේවල් කළ යුත්තේ කියන එකයි. මේකට කාලයක් තියෙනවා හැමදේම. ඒ නිසා ඔබ සමහර අවස්ථාවල ඉතාලියට එනවා ඔබට පෙර්මෙස්සෝ ජෝන් එක ලැබෙනවනේ කියලා. මම දන්න විදිහට මම දන්න අයටත් ස්ටාජ්ජෝනාලේ පෙර්මෙස්සෝ ජෝන් එක අරගෙන දීලා තිබුණා. මේ පෙර්මෙස්සෝ ජෝන් එක අරගෙන දීලා තිබුණාට එතනින් එයාට පැහැදිලි කළා නෑ මේ ස්ටාජ්ජෝනාලේ පෙර්මෙස්සෝ ජෝන් එක අතේ තියාගෙන මොකක්ද ඊළඟට කරන්න ඕන කියන එක. ඔබට ඒ ගෙන්නපු තැනින් ඔබට කොන්ත්‍රාත් එක අත්සන් කරගෙන ඒක ඉදිරියට කරගෙන යන්නේ නැත්නම් ඔබට අමාරු වෙනවා. ඒ නිසා මෙන්න මේ පොරොන්දු පිට ඔබ ඉතාලියට එන්න එම නැතිනම් ඔබට සිද්ධ වෙනවා අද මේ ඉතාලියට ඇවිල්ලා පෙර්මෙස්සෝ ජෝන් එකක් නැතිව දුක් විඳින අපේ අනිත් සහෝදරයෝ විදියටම ඔබටත් දුක් විඳින්න සිද්ධ වෙනවා. මොකද රැකියාවක් ගැන කතා කරන්න කලින් මේ පෙර්මෙස්සෝ ජෝන් එකයි කතා කරන්න ඕන. රැකියාවක් මොනවා හරි කරලා සොයා ගන්න පුළුවන් ඊට පස්සේ Tamanට පෙර්මෙස්සෝ ජෝන් එක හදා ගන්න පුළුවන් ක්‍රමවේදය අද තියෙනවා. ඒ නිසායි කියන්නේ මේක ඔබ කතා කරනවා නම් කතා කරගන්න අනිවාර්යයෙන්ම මේ කොලේ කොන්වර්ටීරේ ඉවර වෙනකන් කොලේ කොන්වර්ටීරේ කරලා මාරු කරගන්නකම් මේ මාරු කරලා ඉවර වෙනකන් ඔබව ඉතාලියට ගෙන්වන කෙනා ඒ රැකියා කොන්ත්‍රාත්තුව දිගටම කරගෙන යන්න. වැඩිම නෑ මාස 3ක් මාස 6ක් අතර තමයි අවශ්‍ය වෙන්නේ. ඒ කාලය තුල ඔබ වෙනත් ස්ථිර රැකියාවක් සොයා ගන්න. ස්ථිර රැකියාවක් සොයාගෙන ඔබට පුළුවන් ඒක කොලේ මාරු කරගන්න. ඉතින් මේ හැම දෙයක්ම ලේසි නෑ. අපි මේ කතා කරන විදිහට ලේසි නෑ. නමුත් අර ඉස්තාලියට ඇවිල්ලා අමාරුව වැටෙනවා නම් යම් කිසි කෙනෙක්ගේ පොරොන්දුවක් උඩ අන්න ඒකයි මේ පැහැදිලි කරේ. අර අපි කොලේ අරගෙන දෙනවා එතකොට ඔයාගේ ප්‍රශ්නේ ඉවරයි කියනවනේ සමහර අය. ඒක අරන් දෙන්නේ ස්ටාජ්ජෝනාලේ කොලේ. ඉතින් ස්ටාජ්ජෝනාලේ කොලේ සමහරට මාස 9ට කලින් අතට අරන් දෙන අවස්ථාවක් තියෙනවා. ඒ නැතත් ඒ ගෙන්නපු තැන ගිවිසුම අත්සන් කළා ඒ ඔබට ඒ අවශ්‍ය කරන බූස්තපාග සකස් කරලා දීලා නැත්නම් අන්න ඔබට කොන්වර්ටීරේ කරගන්න අමාරු වෙනවා. ඒක තමයි අද අපි මේ වීඩියෝ එකෙන් දෙවෙනි කාරණාව හැටියට මේ සාකච්ඡා කරේ. කියන්නේ ඔබට අවශ්‍ය මේ දැනුම ලබා දෙන්නේ ඒකයි ඔබට ඉතාලියේ ඉන්න කෙනෙකුට වගේම ඉතාලියට දැන් එන්න බලාපොරොත්තු වෙනා නම් ඔබ මේ ගැන දැනුවත් වෙලා එනවා නම් තමයි හොඳ. ඒ වගේම තමයි අපි මීට කලින් කතා කරා අසිස්ටෙන්සා මිනෝරි කියන ආර්ටිකලෝ 31. ඒ කියන්නේ 31 වෙනි වගන්තිය යටතේ පෙර්මෙස්සෝ ජෝන් එකක් කොහොමද ලබා ගන්නේ? ඒක ලබා ගන්න පුළුවන් කාටද කියන එක අපි සාකච්ඡා කරා මීට පෙර. ඉතින් මේ ඊයේ පෙරේදා මට කීප දෙනෙක් කතා කරලා ඒ ගැන තව පැහැදිලි කිරීමක් කරන්න කියලා කිව්වා. මේ අසිස්ටෙන්සා මිනෝරි කියන මේ පෙර්මෙස්සෝ ජෝන් එක කොන්වර්ටීරේ කරගන්න පුළුවන්ද? මාරු කරගන්න පුළුවන්ද රැකියාවක් සඳහා? ඔව්, රැකියාවක් සඳහා මාරු කරගන්න පුළුවන්. ලවරෝ සුබ්‍රතිනාතෝ රැකියාවක් සඳහා මාරු කරගන්න පුළුවන්. ඒ වගේම සොයන් රැකියාවක් වෙනුවෙන් මාරු කරගන්න පුළුවන්. Tamanට පර්තිතයිව එකක් ආරම්භ කරලා Taman ඒකට අවශ්‍ය කරන අනිත් දේවල් සකස් කරගත්තට පස්සේ ඒ කියන්නේ ලවෝරෝ ඔටෝනෝමෝ ඒ කියන්නේ සොයන් රැකියාවක් සඳහා අවශ්‍ය කරුණු කාරණා ටික අදාගත්තට පස්සේ මාරු කරගන්න පුළුවන් මේ අසිස්ටෙන්සා මිනෝරි කියන එක. ඒක තමයි සමහර අයට ප්‍රශ්නයක් තිබුණේ මේ අසිස්ටෙන්සා මිනෝරි කියන මේ 31 වෙනි වගන්තිය යටතේ ලබා ගන්න පෙර්මෙස්සෝ ජෝන් එක රැකියාවක් කරන්න මාරු කරගන්න පුළුවන්ද කියලා. ඒකෙත් රැකියාවක් කරන්න පුළුවන්. නමුත් මාරු කරගන්නත් පුළුවන් අරක අවසන් වෙන්න පෙර.
අවසන් වෙන්න පෙර මාරු කරගන්න කොන්වර්ට් කරගන්න පුළුවන් කියන පණිවිඩය අද මේ වීඩියෝ එකෙත් ඔබට ලබා දෙනවා. ඒ වගේම තමයි තවත් සමහර අයට අවශ්‍යතාවයක් තියෙනවා මේ ස්පීඩ් එකෙන් කොහොමද අපි ඇතුල් වෙන්නේ කියන එක. මොකද ඊයේ පෙරේදා මම IMS එකට ඇතුල් වුණා. IMS එකේ වීඩියෝ ඒ කියන්නේ IMS එකේ යම්කිසි දෙයක් ඔබට පැහැදිලි කරන්න ස්පීඩ් එකෙන් ඇතුල් වුණා. නමුත් ඒක මම ඇතුල් වෙන විදිය පෙන්වුවේ නැහැ. මොකද අපි මීට කලින් මේ වීඩියෝත් කරලා තියෙන නිසා. නමුත් අද මේ වීඩියෝ එකෙන් පෙන්වන්නම්. අද මේ වීඩියෝ එකෙන් ඒකත් පැහැදිලි කරන්නම්. එහෙමනම් අපි මේ වීඩියෝ එක බලමු. ඔව් මේ වීඩියෝ එක බලන්න කිව්වේ අද අපි ස්පීඩ් එකෙන් ඇතුල් වෙලා IMS එකේ දෙයක් බලන්න කියන එක. එහෙමනම් දැන් ඔයගොල්ලෝ වෙනදා වගේම දැන් අපි මේ Google එකට ඇවිල්ලා සර්ච් කරගමු fascicolo previdenziale. fascicolo previdenziale කියලා අපි මේ විදිහට සර්ච් කරගත්තාම මේ පිටුව අපිට ලැබෙනවා. මේ පිටුව ලැබුණාම අපි මෙන්න මෙතන මේ විදිහට ගිහිල්ලා ක්ලික් කරගන්නවා. ක්ලික් කරගත්තාම Tamanට මෙන්න මේ වගේ පිටුවක් ලැබෙනවා. මම දැන් කලිනුත් කියලා දුන්නා අපි ඊට පස්සේ අපිට පුළුවන් මෙතෙන්ට ඇවිල්ලා utilizzala strumento කියන එකට ක්ලික් කරගන්න. ඔන්න ඔතින්දී අපිට කියනවා ස්පීඩ් එකෙන් අතුල් වෙන්න කියලා. ඊට පස්සේ අපි දැන් entra con speed කියන එකට ක්ලික් කරාම මෙන්න මෙතනදී තියෙනවා ඔයගොල්ලෝ දන්නවා ස්පීඩ් එකක් අපිට පෝස්ට් එකකින් ඕපන් කරගන්න පුළුවන්, හරි ගස්ස ගන්න පුළුවන්. ඊට අමතරව වෙනත් පෞද්ගලික ආයතන තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති මේක එක නම් වලින්. සමහර අය මේ නම් වලිනුත් ඒවා තමන්ට මේ ස්පීඩ් අංකයක් සාදාගෙන තියෙනවා. ඉතින් දැන් මම නම් මේ අදලා තියෙන්නේ මේ පෝස්ට් එකකින්. ඒ නිසා අපි මෙතන ක්ලික් කරමු. ඊට පස්සේ මෙන්න මේ පිටුව අපිට ලැබෙනවා. මේ පිටුවේදී අවශ්‍ය කරන්නේ මෙතන අපි ස්පීඩ් එක ආරම්භ කරන මේ හරිගස්ස ගත්ත වෙලාවේ අපි අපේ ඊමේල් ඇඩ්‍රස් එක දානවා. ඉතින් දැන් මෙතන ඊමේල් ඇඩ්‍රස් එක සඳහන් කරන්න. ඊට පස්සේ අපි ළඟ තියෙනවා පාස්වර්ඩ් එකක්. අපි ඒක මෙතන ලියනවා. ලියලා මෙතනින් entra con speed කියන එකකින් ඇතුල් වෙනවා. ඇතුල් වුණාම තමන්ගේ දුරකථනයට එනවා නම්බර එකක් එනවා. ඊට පස්සේ නම්බර එක ඇතුල් කරාට පස්සේ අපිට පුළුවන් ඉදිරියට ගිහිල්ලා මේ තමන්ගේ වැඩ ටික කරගන්න. නමුත් මේකේ අනිත් පැත්ත තමයි මෙන්න මේ ID කියන එක. මේක ඇවිල්ලා QR code එක. දැන් කවුරු හරි තමන්ගේ ෆෝන් එකට මේ පෝස්ට් එකේ මේ ID app එක ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා නම් හරි ලේසි. අර මම මේ කිව්වේ එක ක්‍රමයක්. දැන් මේ තියෙන එක ක්‍රමයක් තමන්ගේ ඊමේල් ඇඩ්‍රස් එක ගාලා පාස්වර්ඩ් එක ගාලා ඇතුල් වෙන්න. එහෙම නැත්නම් තමන්ගේ දුරකථනයට තමන්ගේ ෆෝන් එකට මේ ID app එක ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා නම් හරි ලේසි. දැන් මම එතනින් ඇතුල් වෙන්න යන්නේ. මොකද මම ඩවුන්ලෝඩ් කරගෙන තියෙන නිසා එතෙන්දී එතනත් අපේ ෆෝන් එකේ පාස්වර්ඩ් එකක් තියෙනවා. ඒකෙන් ඇතුල් වෙන්න පුළුවන්. ඒක හරි ලේසි. ඊට පස්සේ දැන් මොන විදියකට ඇතුල් වුණත් අපි මම කලින් පෙන්නපු විදියට ඇතුල් වුණත් මෙන්න මේ පිටුව දුන්නාට පස්සේ මෙතනින් මේක ක්ලික් කරන්න. ක්ලික් කරාම අපිට IMS එකේ මෙන්න මේ පිටුව ලැබෙනවා. IMS එකේ මෙන්න මේ පිටුව ලැබුණාම මේකේ තියෙනවා තමන්ගේ පෞද්ගලික තොරතුරු ටික ඔක්කොම. තමන්ගේ නමේ උපන්දින යම දෙයක්ම තමන්ගේ පෞද්ගලික තොරතුරු තමයි මේ පිටුවේ තියෙන්නේ. තේරුම් ගන්න ඇති ස්පීඩ් එකෙන් කොහමද ඇතුල් වෙන්නේ කියන එක. ලේසි දෙයක්. කියන්නේ ඔක්කොට වඩා අර තමන්ගේ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි ගාලා ඇතුල් වෙනවට වඩා ලේසි තමන්ගේ මේ ෆෝන් එකයි ස්මාර්ට්ෆෝන් එකට ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න එක. එහෙම ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ අර ලේසියෙන් ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් අද මේ කාරණාවත් එක්කලා අපි තාමත් වැදගත් කාරණා කීපයක් ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරේ. එහෙනම් මේ වීඩියෝ එක ඔබ බැලුවා වගේම තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් මුණ ගැසෙමු.